ඔයාත් ඔයාගේ බබාත් එක්ක ඇක්ටිවිටීස් කරන අම්මා කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත්යි. මම බුක් ෂොප් එකට ගියපු වෙලාවක මේ චූටි අයිටම්ස් ටිකක් දැකලා ගත්තා. බබාට මේව ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් ඒ අතරේ මට හිතුණා මේ වීඩියෝ එක ෂෙයා කරොත් හොඳයි කියලා ඔයාලට වැදගත් වෙන නිසා. ඉතින් අපි බලමු එහෙනම් ඒ මොනවාද ගත්තේ කියලා. මම ගත්ත එක අයිටම් එකක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ මැජික් බුක් එකේ මේ වගේ පේජස් තියෙනවා. මේ පේජස් වල අපිට පාඩ කරනකොට ඇතුලේ තියෙන රූපේ මතුවෙන විදිය එකක්. ඔයාලට පේනවා ඇති. මෙන්න බලන්නකෝ. මෙන්න මේ වගේ ලාවට තියෙන්නේ. අපි මේක පාඩ කරාම තමයි මතුවෙන්නේ. මෙන්න මේ පෑන. මේකට අපිට වතුර තමයි දාන්න තියෙන්නේ. මෙන්න මේ පොයින්ට් එක ගලවලා මෙතනින් අපිට වතුර පුරවලා මෙන්න මේ විදිහට කලර්ස් මේ පෑනින් දිනනකොට මෙන්න මේ වගේ අර යට තියෙන රූප මතුවෙනවා. දැක්කනේ බබාලා හරිම ආසයි මේ වැඩේට. මොකද ඒගොල්ලන්ට ඒක හරි අලුත් දෙයක් නේ. මේ තමයි එක. ඉතින් මේ වගේ එක ඇනිමල්ස් තියෙනවා. ඒගොල්ලන් මේ පැත්තේ තියෙනවා මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තෙන් අපිට ඒක හොයාගෙන කලර් කරන්නයි තියෙන්නේ. මේ තමයි එකක්. මේකේ මේ රූප මතුවෙන්නේ වතුර වලින්නේ. ඒ වගේම තමයි මේ වතුර ටික වේලුනහම ආයෙත් කලින් වගේම බ්ලැන්ක් පේජ් එකක් තමයි තියෙන්නේ. ආයෙත් අපිට අර වගේම වතුර දාලා මේ වගේ අඳිනකොට මේ පොතේ ආයෙ කියන අපිට නැවත මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන් බබාලත් එක්ක. ඒ වගේම තමයි හරිම ලේසියෙන් අපිට සත්තුන්ගේ නම් ඒගොල්ලන්ගේ ශබ්ද කියලා දෙන්නත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රී රයිටින්ග්ස් වලදී ඒගොල්ලන්ට පැන්සල් අල්ල ගන්න අසුරවන්නත් මේක හොඳ සපෝට් එකක්. ඊළඟට මම ගත්ත මෙන්න මේ වගේ ක්ලේ. මේ ගොඩක් කලර්ස් තියෙනවා මේකේ. කලර්ස් 12ක් තියෙනවා. පෙළ 107 පොඩි ගානක් උනේ. පොඩි ටූල් එකකුත් තියෙනවා හදන්න. මේකෙන් ඉතින් අපිට කලර්ස් කියලා දෙන්න පුළුවන්. මේ වගේ වැඩ ක්ලේ වලින් වැඩ කරන එකෙන් මම බබාලගේ මේ චූටි සියුම් ස්නායු ගොඩක් උත්තේජනය වෙනවනේ. ඉතින් ඒ හරහා ඒගොල්ලන්ට ඇත්තටම අකුරු ලස්සනට ලියන්න, ඒ වගේම සියුම් වැඩ කරන්න, ඒ වගේ ඉවසීමෙන් වැඩ කරන්න වගේ ගොඩාක් දේවල් මේ වගේ ඇක්ටිවිටි එකක් හරහා ඒගොල්ලන්ට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් ඒ අතරේ මෙන්න මේ වගේ තිබ්බ ෂේප්ස් ටිකකුත් මම ගත්තා. මේක නම් මේ වෙනසෙල්ලම් බඩුවක තිබ්බේව ටිකක්. මම ඒ ටිකත් මෙතනටම ගත්තා. මොකද ඒකෙන් අපිට තව වැඩක් ගන්න පුළුවන් කියලා හිතුන නිසා. බලන්නකෝ මේ ඇතුලේ තියෙනවා මේක අතේ යල වෙන්නේ නැහැ. හැබැයි ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේගොල්ලෝ මේක කටේ දාගන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ බෝල් කරලා. ඉතින් ඊටත් අමතරව පොඩ්ඩක් නිර්මාණශීලී හැකියාව, hand eye coordination, sensory development, focusing වගේ දේවල් improve කරන්නත් අපිට මේ වගේ activities හරිම වැදගත්. අනිත් කාරණාව තමයි අපිට කලර්ස් කියලා දෙන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මෙතන එක කට්ස් වලට එක ෂේප් පාවිච්චි කරලා තියෙනවානේ. ඉතින් ෂේප්ස් කියලා දෙන්නත් මට පුළුවන් ඒ හරහා. ඒ විතරක් නෙවෙයි මේ වගේ වැඩත් එක්ක පොඩ්ඩ ටිකක් බිසි කරලා එක තැනක අපිට තියාගන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ වගේ වැඩ කරනකොට අම්මට තාත්තටත් ළඟින් ඉඳගෙන බබාලත් එක්ක මේ වගේ සෙල්ලම් කරන්න එකතු වෙන්න පුළුවන් නම් ඒකට බබාලත් ගොඩක් ආස වෙයි. යාළටත් හරිම විනෝදයක් වගේම හොඳ quality family time එකක් spend කරන්නත් හොඳ අවස්ථාවක්. ඊළඟට ගත්ත අනිත් item එක තමයි මෙන්න මේ board එක. මේකේ චූටි magnet එකක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ pencil එකෙන් ලියන්න. මෙන්න මේ වගේ අපිට බලන්නකෝ පේනවද? මේ වගේ ඕන දෙයක් ලියලා මෙන්න මේක එපුවම ඒක මැකිලා යනවා. ඒ වගේ අපිට ඉතින් බබත් එක්ක ගොඩාක් දේවල් මේක ඇඳින්න පුළුවන්. ඒකත් හරිම කියුට් විදියට තියෙන බබාලා ආසිතන විදියට මට හිතෙනවා මේකටත් එයා ගොඩක් කැමති වෙයි කියලා. ඇත්තට මේ වගේම කැමතිත් වුණා. ඉතින් අද නම් අපි වීඩියෝ එක අරගෙන ආවේ මේ බබත් එක්ක ඇක්ටිවිටි එක කර ඉන්න ගමම මට හිතුණා මේක ඔයගොල්ලන්ටත් ෂෙයා කරොත් වැදගත් වෙයි කියලා. මේ වගේ චූටි ඇක්ටිවිටීස් කරන අම්මලාට තව අයිඩියාස් ගන්න පුළුවන් නිසා. ඉතින් ආදරෙන් මතක් කරනවා අපේ Smart Baby YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝස් දාපු ගමන් බලා ගන්න නම් bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ස්තුතියි.